ආයිබෝවන් අනුරාධපුර සිද්ධිය ගැන අනුරාධපුර වෛද්‍යවරියක් බියවද්දා අමානුෂික ලෙස අතවරයට ලක් කිරීම ගැන විවාදයක් නැහැ, කතා දෙකක් නැහැ. ඒ සිද්ධිය ඛේදජනකයි, ඛේදනීයයි. ඒ සිද්ධියට මූණ පාපු වෛද්‍යවරියට උපරිම සාධාරණය විය යුතුයි. රටේ නීතිය අනුව උපරිම සාධාරණය විය යුතුයි. ඒ වගේම ඒ සැකකරුට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. නීතියේ මොනයන් අවුලක් තියෙනවා නම් ඒවට අනපනත් ගෙනල්ලා නව නීති විධිවිධාන යොදාගෙන හරි උපරිම දඬුවම් දිය යුතුයි. ඒ උපරිම දඬුවම් දීමෙන් ඒ වෛද්‍යවරියට සාධාරණයක් වනවා සේම සමස්ත කාන්තා පද්ධතියටම, සමස්ත කාන්තා නියෝජනයටම, සමස්ත කාන්තාවටම ඒකින් ආවරණයක් ලැබෙනවා. ඒ වගේම සමාජයේ ඔය වගේ වැඩක් කරන්න කවුරු හරි පෙළඹෙනවා නම් එතකොට උපරිම දඬුවම් දෙන තත්ත්වයක් තියෙනවා නම්, උපරිම දඬුවමකට යටත් වෙනවා කියලා දන්නවනම් ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් හොය වැළකෙනවා. හිතනවා මේ දඬුවමට මම යනවද කියලා. ඒක නිසා එහෙම සමාජ ආවරණයක් එනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම රජයේ යුතුයකම උපරිම දඬුවම් ලබා දීමට අනපනත් යොදාගෙන, අනපනත් නැත්තම් ඒව යොදාගෙන ඒ කාර්යය කිරීම. ඒක ගැන විවාදයක් නැහැ. ඒ සිද්ධියට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අපිට ඒ සිද්ධිය අසාධාරණයි කියලා පෙනිපෙනි හැමෝම කතා කරන සිද්ධියක් කරගෙන ඉන්න සමාජයේ ඒකේ සිද්ධියේ නූසූත්‍රකාරයෝ එළියට එනවා. දේශපාලන හෙන්චයියෝ ටිකකුත් ඒවෙන් වාසි ගන්න මාන බලනවා. මාන බලනවනේ දැන් වෛද්‍ය සමය එහෙම සිද්ධියක්. සිද්ධිය උනේ සන්දරය. අඟහරුවාද සිද්ධියට නිල නිවේදන ඉදිරිපත් කර පැය 24ක් ඇතුළත දඬුවම් කරන්න සැකකරුවෝ හොයාගත්තේ නැතු වුණොත්, අත්අඩංගුවට නොගත්තොත් වර්ජනයකට යනවා කියලා. ඒ කියලා පැය ගණන් කියන්නේ වර්ජනය ආරම්භ කරා. තාමත් වර්ජනය. ඒක සමස්ත සෞඛ්‍ය පද්ධතියම අඩාල වෙන විදිහට රෝගීන්ව අපහසුතාවයට පත් කළා. රෝගීන්ගේ ආවරණයෙන් ඒගොල්ලෝ ආභරණයක් කරගෙන දේශපාලන වාසි ගන්නවා නම් ඒකට අපි තරයේ විරුද්ධයි. ඒ විරෝධතාවය තමයි මේ වෛද්‍ය සංගමයට අපේ පිරිනමන්නේ. ඒ වගේම ඉදිරියේදී වෛද්‍ය සංගම් වලටත් මහ ජනතාවගේ කනගාටුව ප්‍රබල ලෙස ලැබෙයි. ඒ ගැන විවාදයක් නැහැ. සිද්ධියක් වුණා. ඒ සිද්ධියට සාධාරණය විය යුතුයි. සිද්ධිය ගැන සාධාරණ කරුණු කාරණා වලට රජයෙන් පිළිතුරු දිය යුතුයි. ඒක හරි. ඒ වුණාට ඒක දඩමීමා කරගෙන රෝගීන්ව අපහසුතාවයට පත් කරගෙන රෝගීන්ගෙන් ආවරණයක් ලබාගෙන දේශපාලන වාසි ගන්නවා නම් ඒ ගැන අපි විරුද්ධයි. ඒක තමයි ඔය වෛද්‍ය සංගමයට අපගේ කනගාටුව පළ කරන්න තමයි ජනතාව වශයෙන් අපි මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නේ.